තනියෙන් අප්පුඩි ගන්න බෑනේ අච්චන්. ඔයා මගේ පිළිතුරු දෙන්නට ඇයියෝ මොකක්ද? මේ වයසට ගැලපෙන වැඩ කරන්න බෑ. මොකද්ද කරන්නේ මේ? පොල්ල ටෝක් කරන්නේ. වයස? එච්චර වයස නෑ උඹලට මේ හැරමිටියක් අතින් ගත්තට හිතාගෙන අපි එච්චර වයසයි කියලා පේන්නේ. කෑල්ලගේ ඉන්නවා. ඇයි කියා තවසට ගෙදරනේ? ඕවා තරුණ කාලේ කරන්න ඕනේ වැඩනේ. මොකද මේ වෙලා තියෙන්නේ වැඩ. තේරුම් ගන්නකො පොඩ්ඩක්. එයි මේ. තේරුම් ගන්නද නෑ. සීය කෙනෙක් කතා කරලා දෙන්නද ඔයාලට මෙතන ලස්සන. සීයා නෑනේ. එපා මම ඔය කිරිපාට පුතාව තමයි හොයාගෙන ගියේ. මන්නම් කිරි මැටි පාටයි. කිරි පාට පුතේ කාන් අර හිටියා. කවන්නේ කිරිමැටි උනත් මොකද කිම්මෝ ජෝරි කරන්නේ? ශානකද සානකද? ශානක. නේද ඔය කියන්නේ ශානක කියලාද? සහනක. යාළුවෝ සහනක කියනවා සහනක කියලා. දෙන්න අහලා තියෙන කතන්දරේ. දෙන්න එකවසද? නෑ. උඹ මට වඩා උසද? නෑ. ඔව්නේ. නෑ මම උසයි. අර මේ සමත්තු අඩිය තංගල් ගත්තේ ලේස්. මාසෙක දාන්නේ. ඉස්සරක. අනිවාර්ය ආඩම්බරය. එයා ඉනවයියා. ඔව් මගේ ආච්චිකෝ. ආජ්‍යවදා ගියා. මම ආච්චි දෙකක් කතා කරේ. ඉතින් අපේ විනි අපේ රැවුල අයියා. අමලයි. අයියා. ඉතින් අමලගේ සින්දුව කියන අමුතු තාලයකට මොනවද කරාම තමයි සින්දුව කියන්නේ. ඔව් ඒක රාසුත් එකෙන් කියන්නේ සමාවෙන්න මේ අපිට යකෙන්න බලක් දෙනවා. අපි වන්දනේ රඩික් එක. අර hina දාන්නකො දැන් අපි. අර අදාන hinaව. ඉතින් මම මේව තමයි නාන්නේ. වීඩියෝ වලත් එකයි අද ජීවිතේ වෙනසක් නැහැ නේද? ඉතින් චානුකයි මේ තරුත් එක්ක අපේ කට්ටිය දැන් ලෑස්තිලා ඉන්නේ මේ අයියලා. අපි මොකක් හරි කරමුද? මොනාරි අවසර කරමු. මම නම් ඒව කරන්නේ මෙයාලා කරන්නේ වෙන වෙන. මොනවද කරන්න ඕනේ? ඔයාලා කියන්නේ මොනවද කරන්න ඕනේ? කැමැත්ත අද ඔයාලගේ දවස. ඉතින් ඔයාලා වෙනුවෙන් පුරුෂ සංවිධානය කිරීමේ ඉතින් ඔයාලගේ අවශ්‍යතාවය ඔන්න මෙතනින් ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. සිද්ධ වෙයි. මොනවද කරන්නේ කට්ටිය කියන්න? ඈ? ඇහෙන්නේ? ඇහෙන්නේ ඔක්කොමලත් එක්ක ඩ්‍රාමා එකක්ලු. මේ අමල්ලයට බීලා මේ ඇක්ට් කරන්නලු. අභියෝගේ බාර ගන්නවා. අභියෝගේ බාර ගන්නවලු. ඕනේ. අය අරකත් මාරු අර මේ අර එන්න අර කරාටි සීන් එක. කරාටි. ආවේ සිරිල් අයියට දෙමු. සිරිල් අයියට දෙමු. සිරිල්ලේ කන්නට ගන්න හැම වෙලෙම අරු බයුලා. ආරංචියක් ආවා. උකුගේ පන්තිය කියලා. කාගේද? උකුගේ. අනේ ඒ උකු කියන්නේ මාත් කලින් පන්ති ගියානේ යාගේ. මාසේ 11ක් තිස්සේ එයා මගේ ටියුෂන් ප්‍රේමය. උකුලසගේ පන්ති මම කට් කරලා එයා එක්ක වැවරොම්ම ගියා. කාත් එක දුබ්බලසෙත් එක්ක කාත් එක. නෑ කසී එක්ක. කසී සිංහලෙන් කියන්නේ ළමයි බලේ මෙහෙම උනාද මේ කියන්නේ. නෑ කසී එක්ක. කසී. කෂී කියන එක හරිද නැත්නම් මේක වෙන මොකක් හරිද වෙන්නේ? නෑ. එයාගේ නම මං එයාට ආදරෙට කියන කසී කියලා අයියා. අපිට කසී හොයාගන්න බෑ මේ අයියලා හතර දෙනෙක් හරිය ගන්න ඔයා. නෑ මේ එක්කෙනෙක් ඉන්න අනාට උසයි. ලස්සනයිද අයියා? ලස්සනයිද? හරිම ලස්සනයි. එයා හරිම ලස්සනයි. හරිම ලස්සනයි. කැතයි. මොනවද එන්න කියන්නේ ඒක තමයි. ඉන්නකෝ මං එයා ටික ටැග් එකක් තියලා පෙන්නන්න. මේක යා මට දීපු එක. ලස්සනයි නේද? නෑ. ලස්සනයි කියන්නකෝ. ලස්සනයි. කියන්නකෝ. ලස්සනයි. අක්කා මේ සරමත් දුන්නේ ආද? නෑ නෑ. ඔය අඳුම හරියට දෙන්න. දුන්නේ. මේ අඳුම හරියට ගන්නකො අපිටත් ඇත්ත එකක් කියන්න.
මට යා නැතුව පිස්සු වගේ අයියෝ. අපිටත් පිස්සුව ගෙවා මට යවෝ එලා දෙන්නකෝ. අනේ. මේ අර අයියා ගාව නම් අනේ මෙයා දන්නවා. එලා දෙන්නකෝ. ආවද? කසීව. මම හොයලා දෙන්නම්. මේක ලස්සන හොයලා දෙන්න. මේ කසී ඉන්න අර හරි, අතන. හරි, හරි, හරි. ඔයා ඔම්ම යන ගමන් කසීව හම්බෙන්න අර අතන ඉන්නවද කොහෙද කසී අර බලන්න. අර අතන ඉන්නවා. අර ඉන්න. කෝ? අර ඉන්න කන්නඩි දෙන්න. මෙයාද? නෑ යක් නෙමෙයි. අපි යන කසී හොයාගමු. ලස්සනයි නේද? ලෝචියා කරදලා අනිවා ලෝචියාගේ ළඟින්වත් තියන්න බෑ. අනේ. එච්චරකට ලස්සනයි. එච්චරකට ලස්සනයි. ඕ ලෝචියා කරලා ගොඩාක් ලස්සනයි. එහෙමද? අනේ. හරි අපි එන ඉවරුනාම හොයලා දෙන්නම්. මේ කසී නැති හරි. නේද මාත් එක්ක ගෙදර යන්න. ආය. මේ අම්බෝ කන්ඩාට කොහෙද යන්නේ ඩේට් එකක් යන්න. ප්‍රශ්නයක් නෑ. ඔයාත් එනවා නෑ මං ඉන්නේ නෑ. මට බවුල් ප්‍රශ්නේ. ඔයා බැලුවා. නෑ තම්බලා. මම බෙදන්නේ තම්බලා. තම්බලාද? තම්බලා පොතු තියෙන්නේ. යනවද යාගේ? නෑ ඕන්නේ පස්සේ වරමු. ඊළඟට රෝගී වීඩියෝ එක යන්න. ඉවරුනාම යාගේ කසිය හොයලා දෙමු නේද? ඔව්. ඒව නේද? අපුණා ගාමද කට්ටිය? අපිට අක්කේ මේ ඔය ආපු වෙලේ ඉඳ පොඩි දෙයක් කියන්න. ආපු වෙලේ ඉඳන් අහනවා චූටි එන්නේ නැද්ද? මෙයා අහලා චූටි එන්නේ නැද්ද කියලා. ඒ කියන්නේ දැන් මාව මතක නැති චූටියද මතක? චූටි වල එයාට ඕනේ. නෑ ඔයා මතකයි. එයාට ඕනේ චූටි වල. මාව වටින්නේ නැද්ද? නෑ චූටි වල වටින්නේ යාර. ඊයේ රෑත් කිව්වා අපිත් එක. එයා මේ දවස්වල අවුරුද්දට ලෑස්ති වෙනවා. අනේ. මොකද ගෙදර අවුරුද්දට ලෑස්ති වෙන විදියක් නැහැනේ. මම මේ වගේ ගමන් බිමන් ආවොත් කවුරුත් නැහැ ඒව කරන්නේ ඉතින් අය ටික. ඉතින් අක්කා කොහෙන්ද ආවේද? පිළියන්දලින්. පිළියන්දල ඉඳලා බෝගම්බරට. බුදු අම්මේ නේද? සෑහෙන ගමන් දුරක් කීයට දක්කෙන් ආවේ? මම හිතන්නේ 10 මාට විතර. 10 මාර මහන්සියද නේ? ඔව් මහන්සි. මේ අපරාධය අපිට අක්කව දාන් දිවි අර වරලසනේ. ඒක තමයිනේ. අක්ක වරක් වෙලා නේ අක්කියාට අපි දානවා සුන්දර වරලස. වරලස තරඟට. හරි. ඉතින් මේ මොකද්ද මේ? අපන්න අපි එහෙම කරමු. අක්කාව ගමු වරලස එකට ප්ලේස් දෙන්න. ප්‍රයිස් දෙන්න ගමු. අන්න හරි. හරි එහෙම කරමු. එහෙම කරමු. ඉතින් අක්කෙන් දෙයක් අහන්න ඕනේ. අක්කා කියන්නේ ගෑල් ළමෙක් වශයෙන්. හරි. නුවර කොල්ලෝද ලස්සන, කොළඹ කොල්ලෝද ලස්සන? කුරුණෑගලත් ඉන්නවා. කුරුණෑගලත් ඉන්න කොහෙද? දැන් අක්කා දන්නේ නැහැ මෙතන ඉන්නේ කුරුණෑගල. අක්කා බලලා ගියා. හරි මෙතන. අර වල්ලා කියන්නේ ගෑල්. නුවර කොල්ලෝ අතවසමු. නුවර කොල්ලෝ. අතවසන් නුවර කොල්ලෝ ටික. කොහොම නුවර? නුවර කොල්ලෝ අතුස්සන්න මේ ලෝජියක් අපි දැන් අහගන්න යන්නේ. ටිකක් හරි මදි නේද කියලා. කොයි එච්චර අර හරි නෑ. හරි දැන් කොළඹ කොල්ලෝ. කොළඹ කොල්ලෝ ඕ. කොළඹ නැද්ද? ඔයා විතරද ඉන්නේ? අක්කේ මං ඉන්නවා. මේ තව කොහෙද? කෑගල්ල කොල්ලෝ. කෑගල්ල අමතක වෙනවද ඔයාලා? ඔයා අත වාත් දාන්නකෝ. එයා දිහා බලලා කියන්නකෝ. කෑගල්ලක්කේ. මේ ඉන්නේ කෑගල්ලේ. මේ කවුදත්? ආයි දෙලෙම නළුවා වගේ. කුරුණෑගල. කුරුණෑගල කවුද? කුරුණෑගල. නැද්ද කුරුණෑගල? අතන ඉන්න කුරුණෑගල. හරි. දැන් කියන්න බලන්න අක්කා. මගෙන් අහන්නේ කොළඹ කොල්ලෝද ලස්සන? නුවර කොල්ලෝද? ලස්සන. කෑගල්ලේ කොල්ලෝද? කුරුණෑගල මේ කොල්ලෝද? කවුරුත් නෙමේ ලස්සන. කෙල්ලෝ ටික තමයි ලස්සන. හරි. හරි එහෙනම් අපි අක්කා ඊළඟ මේකත් එක හම්බෙමු. දැන් අවුරුදු කුමරා කුමරිය. විශේෂයෙන් කියන්න ඕනේ දරකෙන උතුවේල බුදුතුමාගේ අවුරුදු උත්සවයේ ඊවිං මේකට ආපු සියලුම දෙනාට අපි ෆ්‍රී වයිෆයි කලාපයක් ගන්න ගෙවල් වලට හදන්න දෙනවා කියලා. මේ නුවර ඉස්කෝලේ වල ඉන්නවා ලස්සන නංගිලා මල්ලිලා ගොඩක්. ඉතින් මේ නංගිලා මල්ලක් වයස ගැන හිතන්න එපා. age is just a number. මම අයියෙක් කියලා හිතන්න. අපි කියන්න තියෙන්නේ අපි හැම ඉස්කෝලේටම ගොඩක් ආදරෙයි, ෆිසික්ස් වලට ගොඩක් ආදරෙයි, ජය වේවා කියලා හැමෝටම කියනවා. So I had several visits to several countries and I had several discussions with the prime minister of other countries. They all told me to develop Sri Lanka from many sectors like industrial sector, health sector and private sector. ඉතින් අපි ඊවිං සෞදු උත්සවයට සුබ පතනවා. ජය වේවා. ඒත් එක්ක මට කෝල් එකක් දැන් එනවා. මට දැන් කෝල් එකක් එනවා. කෝල් එකක පක්ෂයක් තියෙනවා. ඒකේ නායකයා මෙහෙම කියනවලු. මගේ ආදරණීය සදාදරණීය මිත්‍රවරුනි. පියාණන්ගේ නාමයෙන් කියනවා. සදා ලෝක පූජිත
දර්ශන උකුලගම උදාගම්මන්නේ වෘත කරන්න අපි බලාපොරොත්තු. ඒ ලෙවල් වලට ඒ තුනක් දාන ෆිසික්ස් වලට ඒකක් ගන්න හැමෝටම ගෙදර ගාණයකින් දෙනවා. රාට ඔබේ ගෙවල් වලට ඇවිල්ලා ඔබේ දෙපතුල් ළඟට ඇවිල්ලා ඔබ සතුටෙන් ඉන්න කියලා හොයලා බලන්න මම සූදානම් මේ කියනවා මතක් කරගන්න කැමතියි. අනවතනමයි වණන් දෙස්ක ඔනගයිසිමස් thank you. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. පොඩ්ඩක් කල්පනා කරන්න. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. චුට්ටක්. පොඩක් කල්පනා කරලා බලන්න. මෙදාපාර අවුරුද්ද අපි නම් සමරනවයි ලොවෙත් නැතිව. එනිසා ඔබට කියන්න තියෙනෙත් මෙච්චරයි. අවුරුදු සමරනවා වගේම තමයි. කෙව් කනවා වගේම තමයි. නේද? අධ්‍යාපන කටයුතු හරියට කරගන්න ඕනේ. අපි දන්නවා මෙතන ඉන්න පෙර ළමයි, ඒ වගේම පසු ළමයි, වර්තමාන ළමයි, මේ අවුරුද්දේ ලියන ළමයි, ඊළඟ අවුරුද්දේ ලියන ළමයි සියලුම දෙනාට කියන්න තියෙන්නේ. අවුරුදු කන්න වැඩාලන එකකට අයන්න හරි ලියන්න. අයන්න නැත්තම් F සමානයි M කියලා හරි ලියන්න. ඒත් එකම සෙට් එකක් ඉන්නවා. සෙට් එක හඟුරන් ගෙදර ගෙනල්ලා මොකද කරන්නේ? මං දන්නේ දන්නේ කියන්නේ නැද්ද? කියන්නේ. කියන්නේ කමන්නේ හැමෝටම සුභාලුත් අවුරුද්දක් මෙහෙවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. ජය වේවා ජය වේවා. තව මේ කොරෝනා වලටතරම යන්න බැරිද? කොහෙටද යන්න පුළුවන්? අපි හැමෝටම සුබ පතනවා. සුබ අලුත් අවුරුද්දක් වේවා. පිරන්ද නාල් වාල් තුග්ග ජය වේවා. Gomas itu